ඉතින් හැමදෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා අලුත් එපිසෝඩ් එකකට. මේ එපිසෝඩ් එකෙන් කතා කරන්න ලෑස්තිලා ඉන්නේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි කලින් එපිසෝඩ් එකේ කතා කරා මේ ඉන්ටර්නෙට් එක නිර්මාණය මේ පිටිපස්ස තියෙන කතාව නැත්නම් අන්තර්ජාලය නිර්මාණය වුණේ ඇයි කියන ඒ හේතුව අපි ගිය එපිසෝඩ් එකේදී කතා කරා. ඉතින් මේකදී කිව්වා තව එපිසෝඩ් එකකින් මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද කියන දේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒකට තමයි මේ එපිසෝඩ් එක මම ඇස්ටලා ඉන්නේ. ඉතින් අපි හැමෝම එදිනෙදා මේ ඉන්ටර්නෙට් කියන එක පාවිච්චි කරනවා. YouTube වීඩියෝස් බලනවා, ඊට පස්සේ TikTok, WhatsApp වලින් මැසේජ් කරනවා. මේ හැම දෙයක්ම අපි ඉන්ටර්නෙට් එකේ හින්දා තමයි අපිට කරන්න අවස්ථාව හැම වෙලා තියෙන්නේ. හැබැයි ඔයාලා කවදාවත් හිතලා බැලුවද නැත්නම් හොයලා බැලුවද අපි මේ එදිනෙදා පාවිච්චි කරන දේවල් මේ අන්තර්ජාලය නැත්නම් ඉන්ටර්නෙට් එක නිසා අපිට මේ කරන්න පුළුවන් වුණ දේවල් ඇත්තටම වෙන්නේ කොහොමද? behind the scenes නැත්නම් තිරේ පිටිපස මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් වේවි කියලා ගැන කතා කරන එක. ඉතින් ඒ හින්දා තමයි මේ එපිසෝඩ් එක වෙන් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා දිගටම එපිසෝඩ් එකත් එක්ක තුලා ඉඳී කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ අපි එදිනදා භාවිතා කරන ලෝකෙම එදිනදා භාවිතා කරන ඉන්ටර්නෙට් එක අත අන්තර්ජාලය වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් මුලින්ම කියන්න ඕන මමත් මේ එපිසෝඩ් එක අරගෙන ඉන්නේ මට ඇතිවෙච්ච කුතුහලයක් නිසා මට දැනගන්න අවශ්‍ය වුණා කොහොමද මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ හින්දා මම මේ ගැන ටිකක් හොයන්න පටන් ගත්තා. සතියකින් ඉඳලා මම මේ ගැන ටික ටික හෙව්වා පුළුවන් මට ඉඩ ලැබෙන වෙලාවවලදී. ඉතින් අන්නේ ඒ දැනගත් දේවල් තමයි මම එපිසෝඩ් එක හරහා ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මටත් දේවල් වරදින්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් මට මොකක් හරි දෙයක් වැරදුනොත් ඔයා ඒකේ දැන දේවල් දන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා දැනුවත් කරන්න. ඉතින් ඒක මට වගේම වීඩියෝ බලන මිත්‍රාට ගොඩක් වැදගත් දෙයක්. මොකද එහෙම වුණොත් මගේ අතින් වැරද්දක් වුණොත් ඒක කවුරු හරි දැකලා නිවැරදි කරේ නැත්නම් වෙන කෙනෙක් වැරදි දෙයක් ඉගෙන ගන්න පුළුවන්, වැරදි දෙයක් ඔළුවට දාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම ඒකත් මුලින් මතක් කරන්න ඕන. මගේ ඇතිවෙච්ච කුතුහලය නිසා මට ආසාව නිසා තමයි මම මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද දේවල් හොයලා මේ විදිහට එපිසෝඩ් එකක් අරගෙන ඉන්නේ. මොකද ඔයාලටත් මම හිතනවා මේ යම් කිසි වැදගත්කමක් තියෙවි කියලා පොඩි හරි අවබෝධයක් තියන් ඉන්නේ වැදගත් කියලා මම හිතනවා මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් අපි කලින් එපිසෝඩ් එකේ කිව්වා මේ ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ නෙට්වර්ක් ගොඩක එකතුවක්. ඉතින් අපි ඒ ගැන කතා කරන කලින් බලමු මොකද්ද මේ නෙට්වර්ක් එකක් කියලා කියන්නේ කියලා. ඉතින් ඉන්ටර්නෙට් එක කියන්නේ නෙට්වර්ක් ගොඩක නෙට්වර්ක් ජාලයක එකතුවක් නා මේ තනි නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද කියලා අපි මුලින්ම විසඳගෙන ඉමු. නෙට්වර්ක් එකක් කියන්නේ කම්පියුටර්ස් නැත්නම් පරිගණක කිහිපයක එකතුවක්. ඒ කියන්නේ හිතන්න පරිගණක පහක් තියෙනවා කියලා. කම්පියුටර්ස් වෙන්න පුළුවන්, ලැප්ටොප් කොහොම හරි. මේ විදිහට පරිගණක පහක් වෙන්න ඕනේ නැහැ. පරිගණක කිහිපයක් එකතු වෙනවා. ඒ කියන්නේ එකට එකතු වෙලා එකට ඒ පරිගණක අතර තියෙන දත්ත, ඒ කියන්නේ data හුවමාරු කර ගන්නවා නම් අන්න ඒක අපිට හඳුන්වන්න පුළුවන් සරලවම නෙට්වර්ක් එකක් කියලා. එතකොට මෙන්න මේ විදිහේ නෙට්වර්ක් විශාල ප්‍රමාණයක් ලෝකෙ පුරා එකතු වෙලා තමයි මේ ඉන්ටර්නෙට් කියන එක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අපිට සරලවම නෙට්වර්ක් එකක් කියලා කියන්න පුළුවන් පරිගණක කිහිපයක් එකතු වෙලා ඒ පරිගණක අතර තොරතුරු හුවමාරු කර ගන්නවා නම් data හුවමාරු කරන එක නෙට්වර්ක් එකක්. කියන්නේ ඉතින් නෙට්වර්ක්ස් විශාල ප්‍රමාණයක් ලෝකෙ පුරා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ජාලයකට තමයි අපි මේ අන්තර්ජාලය කියලා කියන්නේ. එතකොට මේ එක නෙට්වර්ක් එකක ඉන්න පරිගණක තියෙන පරිගණක අනික් පරිගණක ගැන දන්න. ඒ හින්දා යාලට රිසෝසස් ෂෙයා කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ නෙට්වර්ක්ස් ගොඩක් ලෝකෙ පුරා එකිනෙකට සම්බන්ධ වුණාට පස්සේ එක තැනක තියෙන පරිගණකයකට තවත් පරිගණකයකට තොරතුරු යවන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාවේ කොළඹ තියෙන නෙට්වර්ක් එකේ පරිගණකයකට ඇමරිකාවේ නිව්යෝක් වල තියෙන පරිගණකයකට
ඩේටා යන්න පුළුවන් මේ නෙට්වර්ක් එක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ හින්දා ඒ විදියට ලංකාවේ ඉන්න කෙනෙක්ට ඇමරිකාවේ තියෙන පරිගණක ඇමරිකාවේ තියෙන සර්වර් එකකින් අවශ්‍ය ඩේටා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ හින්දා. ඒක තමයි මේ කියන්නේ නෙට්වර්ක් ගොඩක එකතුවක් කියලා. ඒත් එක්කම මේ ඉන්ටර්නෙට් එක ගැන කතා කරද්දී නිතරම කියන දෙයක් තියෙනවා. ඒ තමයි මේක ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් කියලා. ඒ කියන්නේ මේ ගොඩක් පැතිරිච්ච සෙන්ට්‍රල් කන්ට්‍රෝල් එකක් නැති නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් එක කියන එක පාලනය කරන්න. ඒ කියන්නේ සෙන්ට්‍රල් ඔතොරිටි එකක්. ඒ කියන්නේ මධ්‍යගත පාලනයක් නැහැ. දැන් රටක් ගත්තොත් රටක් පාලනය කරන රජයක් ඉන්නවා. ඒ වගේ ඉන්ටර්නෙට් එක පාලනය කරන්න කියලා වෙනම ආයතනයක් නැහැ. හැබැයි ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් එක ප්‍රොටෝකෝල්ස් වගේ දේවල් නිර්මාණය කරන්න ඒක සංවිධාන තියෙනවා. ඒ අරින්න ඒක මෙන්න ඉන්ටර්නෙට් එකෙන් මෙහෙම තියෙනවා මේ දේවල් කරන්න ඕන ඒ වගේ පාලනය කරන්න කියලා වෙනම ආයතනයක් නැහැ. එහෙනම් පාලනය කරන්නත් බෑ. මොකද ඒක ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක්. කියන්නේ ලෝකේ පුරා පැතිරිච්ච ස්වාධීනව නිර්මාණය වෙච්ච නෙට්වර්ක් වලින් හැදිච්ච දෙයක් තමයි මේ ඉන්ටර්නෙට් එක කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක් හැදෙන්න හේතු වෙන්නේ මම කලින් එපිසෝඩ් එකේ කතා කරා වගේ ලෝක යුද්ධය නිසා. ලෝක යුද්ධය නෙමෙයි සීතල යුද්ධය නිසා. මොකද සීතල යුද්ධ කාලේ මේ මුලින්ම මේ ඉන්ටර්නෙට් එක නැත්තම් මේ විදිහේ නෙට්වර්ක් එකක් හදන්න ඕන කියලා අයිඩියා එක ආවේ. ඒක දැනගන්න ඕන අනිවාර්යෙන් කලින් එපිසෝඩ් එක බලන්න. එතකොට ඒ කාලෙදී තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි ඇමරිකාවට කොයි වෙලාවෙ හරි නියුක්ලියර් ඇටැක් එකක් ඒවි කියලා. එතකොට නියුක්ලියර් ඇටැක් එකක් ආවොත් එයාලට වුණා යම් හොඳ කමියුනිකේෂන් නෙට්වර්ක් එකක් මොකක් හෝ තැනක හානියක් වුණොත් සම්පූර්ණ නෙට්වර්ක් එකට බල නොපාන විදිහට. ඒ කියන්නේ ඊටම ඇමරිකාව පුරාම මේ විදිහේ නෙට්වර්ක් එකක් පැතිරලා තියෙනවා. මොකක් හරි ඇටැක් එකක් සිද්ධ වෙනවා. ඒ එක ප්‍රදේශයක තියෙන නෙට්වර්ක් එකේ කොටසක් හානි වෙනවා. හැබැයි සම්පූර්ණ අනිත් සිස්ටම් එකට මේක බලපෑමක් වෙන්න බෑ. අනිත් සිස්ටම් අනිත් කොටස් ටික හොඳට වැඩ කරන්න ඕන. මේ විදිහේ ප්‍රශ්නයක් මේ සීතල යුද්ධ කාලෙදී ඇමරිකාවට තිබ්බා. කියන්නේ ඒ හින්දා තමයි මේ විදිහේ නෙට්වර්ක් එක හදන්න යාලා පටන් ගත්තේ. මුලින්ම ආපනෙට් කියලා පටන් ගත්තේ ඒක. ඒක තමයි පස්සේ කාලයක් මේ ඉන්ටර්නෙට් එක විදිහට භාවිතා කරන්නේ අන්න ඒක. අන්න ඒ කාලේ තිබ්බ ඒ සිස්ටම් ඩිසයින් එක තමයි දැන් වෙද්දි භාවිතා කරන්නේ. ඒක තමයි මේක ඉන්ටර්නෙට් එක ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ තුල නෙට්වර්ක්ස් ගොඩක් එකතු වෙලා හැදලා තියෙන්නේ. වක්කෝ නෙට්වර්ක් එකට ප්‍රශ්නයක් වුණා කියලා ඉන්ටර්නෙට් එකේ අනිත් කොටස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම හොඳටම වැඩ. අර අනිත් කොටස හැරෙන්න. ඒක තමයි මේ ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් කියලා කියන්නේ. ඒක දැනන් ඉන්න එක වැදගත් මේ ඉන්ටර්නෙට් එක ගැන කතා කරද්දී. හරි. දැන් වැඩේ කියන්නේ අපි ඉන්ටර්නෙට් භාවිතා කරන්නේ එක්ක අපේ ෆෝන් එකෙන්, ලැප්ටොප් එකෙන්, කම්පියුටර්ස් එකෙන්, ටැබ් එකෙන් මේ එක එක ඩිවයිස් හරහා දැන් ඇදි ස්මාර්ට් ෆෝන්ස් වල ඉන්ටර්නෙට් එක භාවිතා කරන විවිධ IoT ඩිවයිසස් තියෙනවා. විවිධ ඩිවයිසස් හරහා අපි දැන් වෙද්දි එදිනදා ජීවිතයේදී මේ ඉන්ටර්නෙට් එක භාවිතා කරනවා. එතකොට ඉන්ටර්නෙට් එක කියන දේ වැඩ කරන්නේ මේ තියෙන තොරතුරු එකිනෙකා අතර යන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් ලංකාවේ ඉන්න මම ඇමරිකාවේ තියෙන දෙයක් ඇක්සස් කරන්න ඒ තියෙන නෙට්වර්ක් එක කොහොමද කමියුනිකේට් කරන්නේ? දැන් නෙට්වර්ක් එකකින් නෙට්වර්ක්ස් එකිනෙකා අතර සම්බන්ධ වෙලා තියෙන බව ඇත්ත. හැබැයි ඒ නෙට්වර්ක් අතරින් ඩේටා යන්නේ කොහොමද? ලංකාවේ ඉඳලා ඇමරිකාවට මං කරන රික්වෙස්ට් එකක් මං යන ඩේටා යන්නේ කොහොමද? ඇමරිකාවේ ඉඳලා ලංකාවට එන්නේ කොහොමද? මෙතන තමයි මාරම ඉන්ටරෙස්ටිං දේ තියෙන්නේ. මේක මම මෙහෙම කියන්නම්. ඉන්ටර්නෙට් එකේ තුල තියෙන ඩේටා අපි ඉදිනදා භාවිතා කරන මේ දේවල් තොරතුරු හුවමාරු කරගන්න මේ ඉන්ටර්නෙට් එක තුල විවිධ ෆෝම්ස් භාවිතා කරනවා. විවිධ කේබල්ස් භාවිතා කරනවා. ඊට පස්සේ රේඩියෝ වේව්ස් වගේ දේවල් හරහා තමයි මේ සම්පූර්ණ ජාලය තුල ඩේටා එහා මෙහා යන්නේ. ඒ උදාහරණයක් විදිහට මේ රටවල් අතර මේ තියෙන ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා යන ඩේටා හුවමාරු වෙන්න මුහුද යට
කේබල්ස් දාලා තියෙනවා. අන්නේ කේබල්ස් හරහා තමයි විවිධ රටවල් එකිනෙක අතර සම්බන්ධ වෙන්නේ. විවිධ මහද්වීප රටවල් එකිනෙක අතර සම්බන්ධ වෙන්නේ මේ මුහුද යට දාලා තියෙන කේබල්ස් වලින්. අපි ඒවට කියනවා සබ්මරීන් කේබල්ස් කියලා. අන්නේ සබ්මරීන් කේබල්ස් හරහා තමයි එක රටකින් තවත් රටකට ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක යන්නේ. ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක කියන්නේ මේ ඉන්ටර්නෙට් එකේ හුමාරු වෙන data වලට. ඒක මාරම දෙයක්. ඒක දැක්කම පිස්සු වැදෙන මාත ඕනනම් Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් submarine cable map කියලා. ඒකෙන් උඩින් වෙන සර්ච් රිසල්ට් එක ක්ලික් කරාම වෙන වෙබ්සයිට් එකක් ඕපන් වෙනවා. ඒකේ පෙන්නනවා මුළු ලෝකෙම හැම රටම හැම මහද්වීපයක්ම මේ submarine cable හරහා කනෙක්ට් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ලංකාවත් මට මතකද තැන් 2කින් හරි 3කින් හරි සම්බන්ධ වෙනවා. මාතර එකක් තියෙනවා, කොළඹ තියෙනවා, රත්මලානෙත් මං හිතන්නේ පොඩි ඉන්දියාවත් එක්ක සම්බන්ධ එකක් තිබුණා මතක විදියට. මට එහෙම ෂුවර් නැහැ. ඔයාලට ඒක බලන්න පුළුවන් submarine cable map කියලා Google එකේ සර්ච් කරන්න. ඒකෙන් උඩින් වෙන සර්ච් රිසල්ට් එක ක්ලික් කරාම ඒ ඕපන් වෙන වෙබ්සයිට් එකේ ලස්සනටයි map එකේ මුළු ලෝකෙ පුරාම මේ submarine cables රටවල් අතර මහද්වීප අතර සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ submarine cable එක රටක සම්බන්ධ වෙන්නේ ලෑන්ඩින් ස්ටේෂන් එකකට. කියන්නේ submarine landing station එකට සම්බන්ධ වෙනවා. එතකොට landing station එකෙන් තමයි රට තුළ ඉන්න ඒ රට තුළ යන ඉන්ටර්නෙට් බෑක්බෝන් එක නැත්නම් ඒ ISP ලගේ කෝ නෙට්වර්ක් වලට ඒ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක අරගෙන යන්නේ. ඇත්තට මේක මීට වඩා හොඳට පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාලා ඒ දේ සරලව පැහැදිලි කරලා දෙන්න. ඉතින් මට පුළුවන් ආකාරයට සරලව මට පුළුවන් විදියට මට තේරුණ විදියට තමයි මම මේ දේ කතා කරන්නේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට. හරි. ඉතින් අපි නම් පොඩි එක්සාම්පල් එකක් බලමු. දැන් හිතමු YouTube කියලා. අපි හිතමු YouTube වීඩියෝ එකක් බලනවා. බොහෝ දුරට මම දන්න විදිහට ළඟම YouTube එකේ නැත්නම් Google එකේ සර්වර්ස් තියෙන්නේ ඉන්දියාවේ. ලංකාවේ මං හිතන්නේ ලංකාවේ නෑ. මම දන්න විදිහට ඒකත් දන්න කෙනෙක් ඉන්නවා නිවැරදි කරන්න. එතකොට දැන් ලංකාවේ අපි YouTube වීඩියෝ බලද්දි ඒක යන ඒ data යන flow එක පොඩ්ඩක් බලමු. ඒකින් මම හිතනවා උදාහරණ idea එකක් ගන්න පුළුවන්. කොහොමද මේ ඉන්ටර්නෙට් එකේ තියෙන data නැත්නම් ඉන්ටර්නෙට් traffic එක යන්නේ කියන. ඉතින් බොහෝ දුරට අපි ගොඩක් ෆෝන් එකකින් බලනවා නම් එක්කෝ ෆෝන් එකේ තියෙන මොබයිල් data නැත්නම් Wi-Fi තමයි යූස් කරන්නේ. මොබයිල් data පාවිච්චි කරනවා නම් අපි ෆෝන් එකේ මොබයිල් data ඕපන් කරනවා. ඊට පස්සේ ඒක අපි YouTube ඕපන් කරලා මොකක් හරි වීඩියෝ එකක් ක්ලික් කරාම ඒ රික්වෙස්ට් එක යනවා ඒ සෙල් ටවර්ස් වලට ISP වලට සෙල් ටවර්ස් වලට යනවා. සෙල් ටවර්ස් හරහා ISP කෝ නෙට්වර්ක් එකෙන් යනවා ලංකාවේ තියෙන ලෑන්ඩින් ස්ටේෂන් එකට. මම කිව්වා සබ්මරීන් කේබල් සම්බන්ධ වෙන්නේ. ඒක ලංකාවේ මාතර, කොළඹ, රත්මලාන වගේ තැන් තුනක ලෑන්ඩින් ස්ටේෂන් තියෙනවා. අන්නේ ට්‍රැෆික් එක ලෑන්ඩින් ස්ටේෂන් එක යනවා. ලෑන්ඩින් ස්ටේෂන් එකෙන් සබ්මරීන් කේබල් හරහා දාල සර්වර් එක තියෙන රට යනවා. බොහෝ දුරට මම හිතන අපේ ට්‍රැෆික් යන්නේ ඉන්දියාවට. ඉතින් ඉන්දියාවේ තියෙන YouTube ලගේ නැත්නම් Google එකේ සර්වර් එකට යනවා. සර්වර් එකේ අදාළ වීඩියෝ එකේ තියෙන data ආයි අර විදිහටම අපිට කරනවා. එහෙම ඇවිල්ලා ලෑන්ඩින් ස්ටේෂන් එක යනවා. ලෑන්ඩින් ස්ටේෂන් එකේ ISP ලගේ කෝ නෙට්වර්ක් එකට යනවා. මේක ලංකාවේ තියෙන නෙට්වර්ක් එකට. ඒකෙන් සෙල් ටවර්ස් වලට ගිහිල්ලා සෙල් ටවර්ස් වලින් අපේ ෆෝන් එකට එනවා. මේක ඉතාමත් මිලි සෙකන්ඩ් ගානකින් මුළු ලෝකෙ පුරා මේ data එහා මෙහා හුවමාරු වීම සිද්ධ වෙනවා. ඒක මාරම දෙයක්. තමයි මේක වල හිදිරවත් නැතුව ඉතින් මටත් මේක නවාගෙන යද්දි තමයි මේක පොඩ්ඩක් ටච් උනේ. අතරම මම කලින් මේක ගැන පොඩ්ඩක් අහලා තිබ්බා මේ සබ්මරීන් කේබල්ස් ගැන. හැබැයි ලොකුවට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. දැන් මේක ගැන පොඩ්ඩක් හොයාගෙන යද්දි තමයි මේක මේ මාරම මේ හිතා ගන්න බෑ. අපි ඉතින් පාවිච්චි කරන මේ YouTube මේ හැමදේම ඉතාමත් වේගෙන් අපිට බලා ගන්න පුළුවන්. හැබැයි මේ යන process එක කොච්චර දෙයක් සිද්ධ වෙනවද? මේ data කොච්චර දුර යනවද? කොච්චර ලෝකෙ පුරා මේ කැරකිනවද මේ data? ඉතින් අර මිලි සෙකන්ඩ් ගානකින් තප්පර ගානකින් අපි අර රික්වෙස්ට් කරන දේ එනවා. ඉතින් මේක තමයි මාර විශ්මිත දේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන. ඉතින් මේ data මේ එක එක sources, ඒ කියන්නේ
මං කිව්වා මේවා ඒක වයර්ස් හරහා කේබල්ස් හරහා අතන රේඩියෝ වේව්ස් සමෙන් මොබයිල් data wifi පාවිච්චි කරන රේඩියෝ වේව්ස් මම හරිනම් එතකොට කේබල්ස් ඔය ෆයිබර් ඔප්ටික්ස් ඒ හරහා data යන්නේ බයිට්ස් විදියට. එතකොට ඒක මේ මට හයිටම කියන්න දෙරෙන්නේ බයිට් බයිට්ස් කියලා තමයි කියන්නේ. බයිට්ස් නේ බිට්ස් බිට්ස් කියලා කියන්නේ. බයිට් කියන්නේ BYTE නේ මේක බිට්ස් BITS බිට්ස් විදිහට තමයි මේ කේබල්ස් ත රේඩියෝ වේව්ස් මේ වයර්ස් හරහා මේ ඉන්ටර්නෙට් ස්ට්‍රැටජි එක යන්නේ. එතකොට මේ මේක කතා කරද්දී මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද කියලා කතා කරද්දී තව වැදගත් දේවල් දෙයක් තියෙනවා concept fundamental concept දෙයක්. ඒ තමයි packets and protocols. ඒ කියන්නේ අපි ෆෝන් එක හරහා ඉන්ටර්නෙට් එකේ මොකක් හරි දෙයක් රික්වෙස්ට් කරද්දී ඒ කියන්නේ අපි ෆෝන් එකෙන් හිතමු WhatsApp පාවිච්චි කරලා අපේ දුර ඉන්න නැත්නම් අපි හිතමු මොකක් හරි කොහේ හරි රටක ඉන්න ජපානයේ කියලා හිතමු. ජපානින් කෙනෙක්ට යාළුවෙක්ට අපි මැසේජ් එකක් යවනවා. එතකොට මේ මැසේජ් එක යන්නේ අපි ෆෝන් එකේ මැසේජ් එක යවුවට පස්සේ මැසේජ් එක මම කලින් කිව්වේ අර විදිහේ නෙට්වර්ක් එකේ තමයි යන්නේ ඒ ක්‍රමයට යන්නේ. එතකොට මේ අපි යවන මැසේජ් එක පොඩි කොටස් වලට කැඩෙනවා. ඒවට කියනවා පැකට් එකක් කියලා. ඒ කියන්නේ අපි හිතමු ඔයාට කොහොමද කියලා මැසේජ් එකක් අපි යවනවා. එතකොට මේ මැසේජ් එක කෑලි පොඩි කොටස් වලට කැඩෙනවා. ඒක පොඩි පැකට් එකක් කියලා කියනවා. මේ පැකට් කියන දේ මේ යන්නේ අර නෙට්වර්ක් එක හරහා අර බිට් බවට හැරිලා තමයි ඒක මේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් එක තුල ගමන් කරන්නේ. සමහරට ඒ විවිධ රවුට්ස් හරහා විවිධ මාර්ග හරහා අර පැකට්ස් වෙනම යන්න පුළුවන්. එතකොට අවසානයේ අර යාළුවගේ ජපානයේ යාළුවගේ ෆෝන් එකට ගිහිල්ලා ඒව ගන්නට එකිනෙකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා තමයි ඒ WhatsApp එකේ ඔයාලට කොහොමද කියන මැසේජ් එක පෙන්වන්නේ. අපි තාම සරලවම කියන්නේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට යන්නේ ඒ විදිහේ විශාල ප්‍රොසෙස් එක ලොකු ටෙක්නොලොජි ගණනාවක් මේ ඉන්ටර්නෙට් එක කියන දේ තුල භාවිත වෙනවා. මේ ඒ අතර කියන්න ඕන ඔයාලට පොඩි නොයිස් එකක් වගේ ඇහෙනවා නම් ඇත්තටම වහිනවා. මේ වහින අතරේ තමයි මේ එපිසෝඩ් එක රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ දවස්වල දන්නවනේ වහින කාලේ ටිකක් වහිනවා කියන්නේ ටිකක් ෆන් දෙයක්. වැස්ස අතරේ තමයි මේ එපිසෝඩ් එක කරන්නේ. ඉතින් පොඩි නොයිස් එකක් කියනවා නම් ගණන් ගන්න එපා. චිල් එකේ එපිසෝඩ් එක අහගෙන ඉන්න කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ. හරි. ඒ ෆන්ඩමෙන්ටල් කන්සෙප්ට් දෙක තමයි පැකට්ස් සහ ප්‍රොටෝකෝල්ස්. ප්‍රොටෝකෝල්ස් කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන එක රූල්ස් වගේ. ඒ කියන්නේ හිතන්න දැන් අපි කියවන නෙට්වර්ක්ස් එකිනෙක සම්බන්ධ වෙනවා කියලා. එතකොට මේ නෙට්වර්ක්ස් අතර මේ data හුවමාරු වෙනකොට යම් රූල්ස් වගේක් තියෙනවා. එතකොට මේ රූල්ස් වලට එකම වෙන පරිගණක ඕන එකට මේ ඉන්ටර්නෙට් කියන නෙට්වර්ක් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රොටෝකෝල්ස් නැත්නම් මේ රූල්ස් වල හේතුව තමයි මේ නෙට්වර්ක් එක සම්බන්ධ වෙන විවිධ පරිගණකනේ. ඒතකොට විවිධ පරිගණක විවිධ කමියුනිකේෂන් මෙතඩ්ස් විවිධ හાર્ඩ්වෙයාර්ස් භාවිත කරන්න පුළුවන්. එතකොට මේ විවිධත්වයෙන් තියෙන මේ එකනික හાર્ඩ්වෙයාර්ස් මේ හැමදේම ඉන්ටර්නෙට් එක කියන එකට සම්බන්ධ වුණාට පස්සේ තනි ක්‍රමයකට හැමෝම එකම විදියට කමියුනිකේට් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද එහෙම නැති වුණොත් එක පරිගණක මේ එක නෙට්වර්ක්ස් එක විදියට කමියුනිකේට් කරන්න ගත්තොත් හැමදේම අවුල් වෙනවා. කිසිම දෙයක් ඉන්ටර්නෙට් එක තුල කිසිම දෙයක් වැඩ ගන්න වෙන්නේ නැහැ. උදාහරණයක් අපි හිතමු මම ලංකාවේ මොන සිංහලෙන් කතා කරනවා තව කෙනෙක් ඉන්න ඇමරිකාවේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ එයාට සිංහල තේරෙන්නේ නැහැ කියලා හිතමුකෝ. එතකොට දැන් ලැන්ග්වේජස් දෙක. එතකොට කාටවත් හරියට කමියුනිකේට් කරගන්න සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට නෙට්වර්ක්ස් දෙයක් ගත්තොත් මේ නෙට්වර්ක්ස් දෙකේ විවිධ විදිහෙන් නම් කමියුනිකේට් කරන්නේ මේ ඉන්ටර්නෙට් එක තුල වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ කාටවත්. මම ඒ තමයි සරලව කියන්නේ. ඉතින් අන්න ඒ හින්දා නෙට්වර්ක් අතර කමියුනිකේෂන් එක පවත්වා ගන්න එක ක්‍රමයක් එක රූල් එකක් අරන් යනවා. ඒක තමයි මේ ප්‍රොටෝකෝල්ස් කියලා කියන්නේ. ඒතර මේ දිනවා TCP/IP කියලා තියෙනවා, HTTP කියලා තියෙනවා. මේ විදිහ විවිධ ප්‍රොටෝකෝල්ස් තියෙනවා. තව සරලව කියනනම් මම අර කලින් කිව්ව උදාහරණේ
මම ලංකාවේ මට සිංහල විතරයි පුළුවන්. අර ඇමරිකාවේ යාට ඉංග්‍රීසි විතරයි පුළුවන්. රූල් එකක් ගෙනවා. මේ විදියට කතා කරනවා නම් ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්න ඕන. එතකොට මට ඉංග්‍රීසි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක තව කට්ටියට ඉන්නවනම් ඒ හැමෝටම ඉංග්‍රීසි වලින් තමයි තව විවිධ භාෂා කතා කරන අය ඉන්නවනම් ඒ හැමෝටම ඉංග්‍රීසි හරහා තමයි කමියුනිකේට් කරන්න වෙන්නේ. එතකොට හැමෝටම ඒ දේ තේරෙනවා. දෙක ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා කමියුනිකේෂන් සිද්ධ වෙනවා. අන්න ඒ විදියට නෙට්වර්ක් කරහා ඉන්ටර්නෙට් එකේ තියෙන නෙට්වර්ක් කරහා කමියුනිකේට් වෙද්දී විවිධ ප්‍රොටෝකෝල්ස් භාවිත කරන මේ කන්සිස්ටන්ස්ලි එක නැත්නම් සිකියුරිටි එක මේ දේවල් පවත්වාගෙන යන්න. ඔය තමයි මේ ප්‍රොටෝකෝල්ස් කියලා කියන්නේ. තොන ඔය විදිහට තමයි මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ. ඉතින් පේනවා ඇති ගොඩාක් ලොකු ප්‍රොසෙස් එකක් කරනවා. මම ඉතාමත් සරලවම මට පුළුවන් විදිහට තමයි මම මේක පැහැදිලි කරේ. තවත් ගොඩාක් ටෙක්නොලොජිස් භාවිතා කරනවා. මොකද මේ හිතපු දානකට DNS සර්වර්ස් තියෙනවා, IP address. ඒක තවත් වෙනම දෙයක් කතා කරනවා නම් ඉතින් ඒ විදිහෙන් ගොඩාක් දේවල් මේ ඉන්ටර්නෙට් එක භාවිතා කරද්දී භාවිතා වෙනවා. ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ ඔන්න ඔය විදියට සරලවම ඔන්න ඔය විදිය අයිඩියා එකක් තියාගන්න. ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒක හේතුව තමයි මම කලින් කිව්වේ අපි නේදා ඉන්ටර්නෙට් කියන එක භාවිතා කරනවා. අපි හැමදාම WhatsApp use කරනවා, Facebook එක කරනවා, YouTube videos බලනවා, podcast අහනවා, web articles කියවනවා, TikTok videos බලනවා, Instagram යනවා. අපි ජීවිතේ ලොකු කාලයක් මේ ඉන්ටර්නෙට් එකත් එක්ක වැඩ කරනවා. එතකොට මම හිතනවා හැම කෙනෙක්ම අඩු ගන්න දාලා අදහසක් මේ ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි, මේ විදිහ තමයි යන්නේ කියලා පොඩි හරි සරලව අදහසක් තියාගත්තොත් මම හිතනවා ඒක කක්කෝ යම් වැදගත්කමක් තියෙනවා කියලා. අපි කරන දේ යම් දෙයක් දැනගෙන කරනවා කියලා මට හිතෙනවා. ඒ හින්දා තමයි මේ එපිසෝඩ් එක මම මේ විදියට අරගෙන ආවේ, ඉන්ටර්නෙට් එක වැඩ කරන්නේ කොහොමද කියන දේ ගැන. right. ඉතින් මෙච්චරයි මේ එපිසෝඩ් එක මට කතා කරන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඊට අමතරව ඔයා දන්න දේවල් මේ එපිසෝඩ් එක තුල කියපු දේවල් යම් වැරද්දක් තියෙනවා නම් සහ මං කියපු දේවල් තවත් හොඳට වට එක්ස්ප්ලේන් කරලා කියන්න පුළුවන්. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මං හොඳ කමෙන්ට් එකක් තිබ්බොත් ඒක අනිවාර්යෙන් පින් කරන්න උඩට. එතකොට ඒක මොකක්ද දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ එපිසෝඩ් එක බලන අනිත් අයටත් වැදගත් දෙයක් ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. හරි. ඉතින් බොහොම ස්තුතියි එපිසෝඩ් එක තුල මෙච්චර වෙලා අහගෙන හිටියට. ඉතින් තවත් මේ විදිහේ වැදගත් ටෙක්නොලොජි ගැන නැත්නම් ගේම්ස් ගැන වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බෙමු. එතකන් සියලු දෙනාටම ආදරය සතුටු පිරුණු සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ටෙක් හවුස් LT. Every change, every turn